ශරීරයේ ඇඟිලි 1000ක් බරක් උස්සගෙන මැස්ස සූගාන විහිදෙද්දී යන අඟුලිමාලට ඇඟිලි වලින් වැහුණ කය සිවුරෙන් වැසෙද්දී මොනවා නම් හිතින්ද මට හරි ආසයි ඒක දැනගන්න. කඩුවක් අතට අරන් ගිය කෙනාගේ අතට පාත්‍රයක් ලැබෙනකොට ඒක කොයි වගේ වෙන්නද? ඇඟිලි හොයාගෙන ගිය කෙනාට පාත්‍රයට ලැබෙන දම්පිඩක් සොයාගෙන පිඩුසිඟා වදිනකොට කොහොම වෙන්නද? කඩුවක් ඔසවාගෙන බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් ගිය කෙනාට කසාවතක් දරාගෙන බිම්බලාගෙන යනකොට කොහොම වෙන්නද? කවුද මරන්නේ කියා හිතපු කෙනාට සූපත් වේවා කියලා හිතනකොට කොහොම වෙන්නද? ඒ අඟුලිමාල මුනිඳුන්ගේ ජීවිතය අසිරිමත්. අම්මා කෙනෙක් අඬනවා මෝඩ ගර්භ වෙලා දරුවා බිහි වෙන්නේ නැහැ. දහස් ගණන් විලාප දෙද්දී බේරපල්ලා කියලා මේ හදවතේ අංශුවක් සෙලවෙච්ච නැති අඟුලිමාලට පුංචි දරුවෙක් බිහි කරගන්න බැරුව අම්මා කෙනෙක් කෑ ගහනකොට මේ හදවත උණු වෙලා ගියා. මගේ බුදුරජාණන් වහන්සේ එහෙමයි අඟුලිමාල පරිවර්තනය කළේ. උතුම් ධර්මය ඇඳෙන එක සංවේදී වෙන විදිහට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අම්මා කෙනෙක් දුක් විඳිනවා. ඇයි අඟුලිමාල මෝඩ ගර්භ වෙලා අනේ පව් කිව්වා. ඉතින් අඟුලිමාල ඔබම ගිහිල්ලා සත්‍යක්‍රියා කරන්න කිව්වා. ඇයි පින්වත්නි මේක බුදුරජාණන් වහන්සේ අවස්ථාවක් කරගත්තා අඟුලිමාලගේ ගුණ ප්‍රකට කරන්න. ඇයි එතෙක් අඟුලිමාලට දාන දෙංගිත්තක්වත් හම්බෙන්නේ අඟුලිමාල තෙරුන්ට. එනකොට අර අපේ අම්මා මරපු එක කියලා කෑ ගහනවා. මැරිච්ච උන් භූතයෝ වෙලා ඉඳලා යක්කු වෙලා ඉඳලා පෙරේතයෝ වෙලා ඉඳලා ඒ වෛරෙන් තරහින් බයෙන් මැරිලා සුගති ලෝකවල යන්නේ. උන් ඔක්කොම භූතයෝ. කඩුව අතේ තියෙද්දින් කිට්ටු වෙන්න බෑ ළඟට. දරුණුකම තියෙද්දින් කිට්ටු වෙන්න බෑ ළඟට. අදටත් ඒකනේ කිසිම මල පෙරේත දෝෂයක් නැහැනේ ඔය යක්කු වගේ ඉන්නේ උන්ට. හැබැයි යම් දවසක කසාවත දරාගෙන සාන්ත වුණාද කළපව් පිටිපස්සෙන් දැන් දැනගත්ත අතේ කඩුව නැහැ කියලා. අර භූතය තමන්ගේ ඥාතීන්ට වැහුණා. වැහිලා එන් අඟුලිමාලට මෙයින්බයි. ඒ නිසා තමයි අඟුලිමාලයන් මෛත්‍රී භාවනාවක් කළා. මාගේ සතුරෝද ධර්මය සත්වා. මාගේ මිතුරෝද ධර්මය සත්වා. ලෝකයාට සිත් පැතුවා. කිසිම කෙනෙක් ගැන දානේ මේ උස්සන දානේ හැන්ද මේ අඟුලිමාල කියලා ආපහු හරවාගෙන යද්දී මෝන වෙනස් කරගත්තේ නැහැ. අනයි අකම්පිත මුනිවරයා. බැනුම් ඇහෙද්දී සිත වෙනස් නොවන මුනිවරයා. අපිට එක වචනයක් ඇති හිත වෙනස් වෙන්න. එක වචනයක් ඇති හිත වෙනස් වෙන්න. අනේ මේ උත්තමයන් වහන්සේට කෝටි වාරයක් নমස්කාර වේවා. ඒ පිනෙන් අපිටත් දරා ගැනීමේ ශක්තිය ඇති වේවා. පුදුම දරා ගැනීම, පුදුම ඉවසීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ගොඩාක් චෝදනා එනවා. මේ ඔක්කොම අභිභවා උන්වහන්සේගේ ගුණ තේජස ප්‍රකට කරන්න වෙලාව. ඊළඟට දැක්කා කල්පයක් පවතින සත්‍ය ක්‍රියාව කරන්න වෙලාව. සියල්ල එකට කැටි වෙලාව. බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාල සත්‍ය ක්‍රියා කරන්න මම ප්‍රාණඝාතය කළේ නෑ. නාවිජානාමි සංචිත්තපානං ජීවිත සත්තු මරපු බවක් මම දන්නේ නෑ. ඒ සත්‍යානුභවයෙන් සිත් වේවා. හිස එසෙව්වා. දෑත පෑවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඇත්තොල ලීතවරුණානි ගොඩක් ඉස්සර කිව්වා. එහෙනම් අඟුලිමාල මෙහෙම කියන්නේ. දැන් බලන්න මේ වෙලාවේ සත්‍ය නේද ආවේ? ඇත්ත නේද ආවේ? බුදුරජාණන් වහන්සේ ඒ වචනේ ප්‍රකාශ කරන්නේ අර ඇතුලෙන් සත්‍ය ගඟුල ගලන්නමයි. ඇයි මගේ බුදුරජාණන් වහන්සේට එකපාරින් අර ගාතාව කියන්න බැරිද? පුළුවන්. නවත්තලා වදාළේ සත්‍යමෙන්ද. එහෙනම් අඟුලිමාල මෙහෙම කියන්නේ යතෝහම් බගිනි අරියායි ජාතියා ජාතෝ නාබිජානාමි සංචිත්තපානං ජීවිතා වෝරූපේතා. මම ආර්ය ජාති ඉපදුන දා පටන් ප්‍රාණඝාතයක් කළේ නෑ. සත්‍ය ආර්ය ජාති කිව්වේ පැවිදි ජීවිතයට.
ඔබගේ ජීවිතෙත් ගොඩක් වැරදිලා නම් හදා ගන්නව බැරි නම් ඔබටත් ආර්ය ජීවිතයක් හොඳයි. සත්‍යයක් ක්‍රියා කරන්න පුළුවන්. ඊට පස්සේ සුවසේ දරුවා බිහි වේවා කියලා. එතකොට මට කියන්න අපේ අද අඟුලිමාල පිරිත කියලා පාවිච්චි කරන පිරිත ඉස්සෙල්ලාම මේ ලෝක ධාතුවට කාගේ මුව මඩලින්ද නිකුත් වුණේ? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මඩලින් ඉපදිච්ච පිරිත අඟුලිමාල පිරිත. ගිහිල්ලා කියන්නේ කිව්වා. ඉතින් අඟුලිමාලයන් රහත් වෙලා නෑ තාම. රහත් වෙච්ච කෙනෙක් ප්‍රාණඝාතය නොකරනවා කියන එක අහන්න දෙයක් නෑ. තවම රහත් වෙලා නෑ. උන්වහන්සේ වැඩම කළා අර අම්මා ළඟට. ඊට පස්සේ ගෙදර ඇතුලේ කෑ ගහනවා. එළියේ පොඩි ගලක් තිබ්බා. ඒ ගල මත අසුන්ගෙන කිව්වා මම දැන් සිත් පතන්නම්. අහගෙන ඉන්න කිව්වා. දැන් එළියේ කියන දේ ඇහෙනවා. පොඩි මුඩුක්කු ගෙවල් නේ. ඊට පස්සේ අර අම්මට ඇහෙනවා එළියේ කියන එක. යතෝ හම්බගිනි අරියායි ජාතියන් ජාතෝ නාපජානං සංචිතපානං ජීවිතා වෝරපේතා තේන සංචේන සුත්ති තේන සුත්ති කප්පසාති. අවසාන වචනේ පිට වෙනවත් එක්කම කලයකින් වතුර ටිකක් හැලෙනවා වගේ දරුවා සුවසේ බිහි වුණා. ඒ සත්‍ය ක්‍රියාව කල්පයක් තියෙනවා මෛත්‍රී බුද්ධ ශාසනයේ. එතනින් එහාටත් ලෝක ධාතු කෝටියක් සක්වල පැතිරලා තියෙනවා. ලෝක ධාතු කෝටියක අඟහරු ලෝකයේදී අඟුලිමාල පිරිත කිව්වොත් සවැත් නුවර දෙවුරම් වෙහෙර ළඟ තියෙන අඟුලිමාලයන් පිරිත් කියපු අඟුලිමාල සෑය ළඟදී පිරිත් කියනකොට එන්නේ යම් බලයක්ද අඟහරු ලෝකේ කියනකොට ඒ ශක්තිය වෙනවා. ඒකයි සක්වල කෝටියක අනුභවය පැතිරුණා කියලා කියන්නේ. ප්‍රකට වුණා මේ උත්තමයා සත්තු මරන්නේ නැහැ කියලා. නින්දා ටික ටික අඩු වෙවි ගියා. හොදකලා වුණා. භාවනා කළා.